හෙලෝ යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට හොඳින් ඉන්න ඇතේ කියලා හිතන අද ගෙනත් තියෙන පණී ගේම් එකක් ගෙනත් තියෙන්නේ. හැමෝම දැන් ගෑනු පිරිමි මල් පොල්තුරු ඒ ගේම් එක තමයි අද තියෙන්නේ. මෙහෙමයි වෙන්නේ. විනාඩියක් ඇතුළත සම්පූර්ණ කරලා තියෙන්න ඕනි ගෑනු පිරිමි මල් ඒ ඔක්කොම ලියලා තියෙන්නත් ඕනි. අවසානයේ පරාද වෙන කෙනාට වෙනවා. මම කියනවා සත්‍යයේ නමක් ඒ සතා කෑ ගහන විදියට කෑ ගහලා පෙන්නන්නයි ඕනි. විනාඩියක් ඇතුළත තමයි ඔක්කොම ලියලා ඉවර කරන්නත් ඕනි. වට හතරයි තියෙන්නේ. වට හතරෙන් එන් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනි ඉස්සෙල්ලාම මෙයා කියනවලු අපි බලමු. පයන්න. එක දෙක තුන හතර පහ හය හත අට නවය 10 11 12 ලියන්න 13 14 15 16 17 18 19 20 කල්පනා කරලා ලියන්න 16 17 18 19 20 21 22 23 24 25 36 37 39 40 41 42 43 44 45 52 53 54 55 56 57 58 59 50 51 52 53 54 55 56 57 58 59 හරි ටයිම් එක ඉවරයි දැන් ලියපි කිය පමණි. පමණි එනවා තියෙද පමණි කියලා කමන්නේ 10 පසිදු. පවන් පරමන් පොකුරුවද. පැපොල් ලියලා නැහැ. පරවිය ලියලා නැහැ. පහළගම ලියලා නැහැ. ලකුණු කියලා බලන්න. 30යි. 60යි. දැන් මා අකුරක් කියනවා. හරිද? නෑ සති. අකුරක් සතා කියන්නේ අවසාන. ඒ කියන්නේ වට හතර ඉවර වෙනවනේ. වට හතර ඉවර වුණාම පරාදෙන කෙනාට තමයි සතෙක්ගේ නමක් කියන ඒ සතා කෑ ගහන විදිහ යමන කරලා පෙන්නන. අයන්න. ලියලා ඉවරයි. 1 2 3 4 5 6 7 8 9 10 11 12 ලියලා ඉවරයි. 13 පළතුරක් තිබ්බේ නැහැ. අචිනි පමණි නෙමෙයි අමනි. අමිත් අමල්. අරලිය අරලිය. අඹ ලිව්වේ නැහනේ. නෑ. අලියා පහයි. අලියා. මම ලිව්වේ නැහැ. ගම ලිව්වේ නැහැ මම. ඇහැලිය ගොඩ. හරි. ලකුණු කීයද බලන්න? 10යි 20 30යි 40යි. 10යි 20යි 30යි 40යි. දෙන්නටම ලකුණු සමයි. දාන්න අතනින් 40යි. අපි යමු ඊළඟ වටේට. තුන්වන. කියන්න. අකුරක් කියන්න. රයන්.
ඊළි ඉවරයි. 1 2 3 4 5 හරි, හරි. 6 7. කො ලියලා මේ සතා ලියලා නෑ. සතයි ගමයි ලියලා නැත මොනයි එච්චරයි. රමණි, රණිමු රසින්දු, රණුමිත රුක්කත්තම. ලියලා නැද්ද? නෑ. රඹුටන්, රබුටන් රිලවා, ලියලා ගම නෑ. ගම ලියලා නෑ මම. 30යි 10යි 20යි 30යි 40යි 45යි. අපි යන් අවසාන වටේට යාළුවනේ. දැන් වැඩක් නැහැ ඉතින් මෙයා පරාදයි කරන්න දෙයක් නැහැ. මට නේ කියන්නේ. ඔව්. සයන්න. එක දෙක තුන හතර පහ හය හත අට ලියන්න හරි, හරි. ලියන්න කල්පනා කෝ ගම ලියලා නෑනේ මලල් ලියලා නෑනේ කමන්නේ දැන් හරි කියලා නැවතුනේ සඳලි සදුනි සඳරු සදුන් සල්මල් ඉස්තන ලියලා නෑ සීයම් බල්ලා රම් නෑ ලියලා නෑනේ සමනලයා සමනලිය ගමන් ලිව්වද? ලකුණු 5 20 30 40 45යි. සම්පූර්ණ ලකුණු 0.0.0යි 4.3 අපි දැන් බලමු ලකුණු මට්ටම කොහොමද කියලා. 130යි 130යි යාළුවනේ මං අරන් තියෙන ලකුණු 190ක් පුතා අරන් තියෙන ලකුණු 130යි ඉතින් අන්තපරාදය. එයා පරාදයි. ඉතින් දැන් ඔයා සතෙක්ව කෑ ගන්න කැමතිද? එහෙනම් ඔයාට මම දෙන්නම් ඔයා කෑ ගහන්න බල්ලෙක් කොයි කෑ ගන්න. ඉතින් ආනන්ද මොකද්ද කියන්න තියෙන්නේ වාගේ පරාද වීම ගැන ඉතින් මොකක්ද හිතෙනවා මට මම හිතන්නේ කියේ මම මේ චැලෙන්ජ් එකෙන් දිනනවා කියලා චැලෙන්ජ් එකෙන් දිනනවා කියලාද හිතේ? ඔව් හරි. ඒ වගේ තමයි ඉතින් අද වීඩියෝ එක ඉවර වෙන්නේ. එහෙම තමයි දිනුම් පෙරදුම දෙකම අපිට බාර ගන්න සිද්ධ වෙනවා. තේරුණාද? හරිද? එහෙනම් අපේ channel එක අලුතෙන් බලන කෙනෙක් ඉන්නවා like එකක් දාලා කමෙන්ට් එකෙන් දාලා share පාරක් දාලා අමතක කරන්න එපා. ඒ වගේම මේ ඔයාලට අවශ්‍ය වීඩියෝ තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේ වීඩියෝ ගේන්න අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ අඩුපාඩුත් තියෙනවා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් හැමෝටම බුස්සන්න. bye. බයි